පසුපසින් සිදුවන මොහොතේ වසර 14ක් පුරා නියමිතව සම්පූර්ණ සිංහාසන කර ඥානකාන්දාව ප්‍රතිමාදයට නොසැලෙන දීල නොවිලා තමයි. පාසල් කාශ්‍යපගේ කාලය සතර පරිවර්තනයේ වස්තුන් විශේෂ මහා පරාක්‍රමබාහු රජුගේ ආසිත ලැබෙන එක දියදුරක් ප්‍රයෝජනයක් නොවේ. මොහොතේ දයාලන්නට දෙමළ යන අදිස්ථානයක් කර තිබුණා. මෞර්ය මුදලේ නිරහස් කරගන්නවා. वर्ष 1915 में අපේ රට තවත් ලබන කටයුතු සිට ලෝකීය සාකච්ඡාවේදී අමිතකරණය දිනුවන්නායි මරණසක මාපියන් යන මාපියන් බණ්ඩාරයේ අභිත නදේ පිළිමේ අපනෝන්නේ මේ සත්‍යයන් වලින් හත්ලා දිනන අපි කිසිනේ ඒ දෙන්නත් කලන්නේ අභිත සකත් කැප්ටන් පොළොන්නරු මම Joey ये सातवां परिचय एक अभिमानी आजापते महाचक्र गोविंदा वीरपुरा मतवाई निर्गुणिके निरुत्ते संगं शरणं गच्छामि दुति ततेयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अतिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादियामि सत्ता वैरमणि परिपन्नो भवतु
දිනේ ගැන. ඉතින් අපි අද නිදහසේ කතා කරනවා, නිදහසේ පාසල් යනවා, නිදහසේ සිතනවා. ඉතින් අපිට මේ නිදහස ලේසියෙන් හම්බුන එකක් නෙමෙයි. අපේ ජාතික වීරවරු විසින් බේරා ගන්න ලබනවා. ඉතින් ඔවුන්ගේ කැපවීම නිසාම 1948 වර්ෂයේ 4 පෙබරවාරි 4 වන දින අපේ රට නිදහස් රටක් බවට පත් වෙනවා. පෙබරවාරි 4 වන දිනට යෙදෙන 78 වන නිදහස් දිනය අපි අභිමානයෙන් සමරමු. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකය අපේ රටට 500ට ආසන්න කාලයක් යටත් කරගෙන සිටියා. 1948 පෙබරවාරි 4 වන දින අපට නිදහස ලැබුණා. නිදහස ලබා ගැනීමට අපේ වීරවරයන් දිවි පුදා සටන් කළා. වීර කැප්පෙටිපොළ, වීර පුරන්අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, වාරියපොළ සුමංගල හිමි, අනගාരിക ධර්මපාලතුමා වැනි නායකයින් නිදහස සඳහා සටන් කළා. අපි නිදහස් උත්සවයේ අභිමානයෙන් සමරමු. ස්තුතියි. ගොඩනැගීම ඒ දේශයේ අතීත උරුමය සහ ප්‍රෞಢත්වය පිළිබඳ අප සතු දැනුමයි. අද මේ නිදහස් ලැබුණු අභිමානයේ තවදුරටත් ආර්ථවත් කරනු පිණිස අපේ වංශ කතාවේ සැලකුණු මතකයන් සහ සැබෑ නිදහසේ අරුත පිළිබඳව අපට දැනුවත් කිරීමට ඉතිහාසයේ විසින් පිළිබඳ සාහිත්‍යමත් සහ ගැඹුරු විද්‍යා කියදරුවන් ඇති විද්වතුන්කු අද අප සමග රැඳී සිටිනවා. ඒ අනුව අද දින අපේ ආකාරික දේශනාව ඉදිරිපත් කරන ලෙස මේ ගෞරවනීය ඇරයුම පොළොන්නරුව මහා විද්‍යාලයේ විද්‍යාපති ඩී.ඩී. කුමාරතුමාට ආමුදුරුවන් වහන්සේලා දෙනමගෙන් අවසරයි. ඒ වගේම අටුවැල්ලේගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමනි, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, දැන් නිදහස පිළිබඳව අපි ශිෂ්‍ය කතා කිහිපයකට සවන් දුන්නා. ඒ වගේම ගීත දෙකකට අපි සවන් දුන්නා. ඉතින් දැන් නිදහස කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ යම් අවබෝධයක් ඔයගොල්ලන්ට ලැබිලා ඇති. හොඳින් අහගෙන හිටියනම් ඒ කතාවලුත් කියවුණා. දැන් මොකක්ද මේ නිදහස කියලා කියන්නේ? නේද? අපි කියනවා දැන් නිදහස අපිට ලැබිලා කියලා. දැන් මම දැක්ක වාහනවල එහෙම ජාතික කොඩිය ගහගෙන ඊයේ පෙරේදා ඉඳන් සමහරු යනවා. ඉතින් නමුත් මේ නිදහසේ අරුත අපි දැනගත යුතුයි.
නිදහස කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. අපි නිකන් යන්නම් වාදේ කරන්නේ නැතුව මේකේ අර්ථය අපි දැනගත යුතුයි මොකක්ද කියන එක පිළිබඳව. ඉතින් අපි මොකක්ද නිදහස් වුණා කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් නිදහස කියලා කියන්නේ අපිට අපි ස්වාධීන වීම. ඒ කියන්නේ අපි ස්වාධීන පුද්ගලයෝ විදිහට කටයුතු කරන්නට හැකි වීම. අපි නිදහස ලැබුවා කියලා කියන්නේ. අපි හිර කරගෙන හිටියා නම් තමයි අපිට නිදහසේ අර්ථය පේන්නේ. හිර කරගෙන හිටියා නම්. දැන් අපි හිතමු කූඩුවල දාලා සමහරවිට ඔයගොල්ලෝ ඇති කරන වැඩි සත්තු. ගිරව්, පරවි මේ කූඩුවල දාලා ඇති කරන වැඩි. මේ කූඩුවක දාලා හිටපුවාම හිර වෙලා තියෙන්නේ. අපි කූඩුවේ නැරියොත් ඒ සතා බොහොම නිදහසේ ඉගිරිලා යනවා. පළතුරු කාලා නිදහසේ ඇවිදලා කටයුතු කරනවා. ඒ කියන්නේ මේ ඉගිර වෙලා හිටිය තැනදී අපි අත් මිදිලා අපිට ස්වාධීනව කටයුතු කරන්නට හැකියවීම අපි කියනවා අපි නිදහස ලබා ගත්තා කියලා. ඉතින් අපේ රටේ අපි ලබාගත් නිදහස මොකක්ද? අපි කියනවා අපිට ප්‍රෞඩ අභිමානවත් අතීතයක් තිබුණා කියලා. ඒක ඇත්තනේ. අපි අනුරාධපුර යුගයට ගියොත්, පොළොන්නරු යුගයට ගියොත් ඒ යුගවල අපි ලෝකයේ ඉහළම ලෝකයේ දියුණුම රටක් තමයි ශ්‍රී ලංකාව. අද අපි ආර්ථික වශයෙන් සමාජමය වශයෙන් අද අපි ටිකක් පිරිහිලා තියෙනවා. අද අපි ටිකක් බිඳ වැටිලා තියෙනවා. නමුත් මේ අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය වගේ යුගවලට ගියා නම් එහෙම අපිට ඇත්තටම ඒ යුගවල අපි දියුණු ජාතියක් හැටියට ලෝකයේ මහත් අභිමානයෙන් කටයුතු කරලා තියෙනවා. ඒක ඒ කාලේ හිටපු විදේශ රටවල් වලින් අපේ රටට ඇවිල්ලා ඒ ලියලා තියෙන වාර්තාවලින් ඒක අපිට හොඳ පැහැදිලි වෙනවා. අපි කිව්ව පෙරදිග ලෝකයේ බබලන මුතු වැටේ කියලා. පෙරදිග ධාන්‍යාකාරයේ වගේ විරුදාවලින් අපේ රට හැදෙන්නේ. නේද? අභිමානවත් පාලකයෝ අපි සමහර රටවල් වලට පවා විරුද්ධව යුද්ධ කරා. අපි බොහොම ප්‍රෞඩ අභිමානවත් දේශයක් හැටියට කටයුතු කරා. නමුත් අපි අනුරාධපුර පොළොන්නරු යුග වලින් අයින් වෙලා ආවට පස්සේ අපි ටික ටික ක්‍රමානුකූලව පිරිහුණා. ඒ පිරිහෙන්න ප්‍රධාන හේතුව උනේ එකිනෙකා අතර තිබුණු රාජ්‍ය ලෝභය. ඒ කියන්නේ රජකම් කරන්න ඇති කරගත්ත කුඩල්කා ගැනීම, මිනිසුන් තුළ අසමගිය. මේ නිසා අපි ටික ටික පිරිහුණා. මේ පිරිහීමෙන් ප්‍රයෝජන අරගත්ත බටහිර ජාතීන් අපේ රට අල්ලගත්තා. අර පෙර අර්ශිෂේ කතා කරපු විදිහට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. පෘතුගීසීන් තමයි මුලින්ම අපේ රටට එන යුරෝපා ජාතිය. 1505 දී ඇවිල්ලා පෙර අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා මුලින්ම. එතකොට මේ පෘතුගීසීන් අපේ රට පාලනය කරනවා මුහුදුබඩ ප්‍රදේශ ඒගොල්ලන්ගේ යටතට ගන්නවා. එන්නේ වෙළඳ කටයුතු සඳහා. නමුත් ඇවිල්ලා ටික කාලයක් යද්දී ඒගොල්ලෝ දේශපාලනික වශයෙන් අපේ රට පාලනය කරන්න පටන් ගන්නවා. ඊළඟ ලන්දේසීත් එහෙමයි. ඉතින් මේ ජාතීන් දෙක හැබැයි අපේ රට පාලනය කරේ මුහුදුබඩ කලාපේ විතරයි. 1796 දී අපේ රටට එනවා ඉංග්‍රීසීන් ඇවිල්ලා ටික කාලෙකින් මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන 1815 දී මුළු රටම අල්ල ගන්නවා. අල්ලගෙන පාලන කටයුතු කරන්න පටන් ගන්න ඉංග්‍රීසීන්. 1815 මාර්තු 2 වෙනි දින උඩරට කිවිසුම නමින් කිවිසුමක් ප්‍රකාශයට පත් කරලා අපේ රට අල්ල ගන්නවා ඉංග්‍රීසීන් විසින් සම්පූර්ණයෙන්. මේ සඳහා බලපාපු කරුණු ගොඩාක් තිබුණා. ප්‍රධාන වශයෙන්ම තිබුණේ අපේ රටේ අසමගිය සහ එකිනෙකා අතර රජ වෙන්න තිබිච්ච තරංගය නිසා අපේ රටේ පාලනය අපි අතින් නැතුව ගියා. විශේෂයෙන්ම අපි හරි සමගි ජාතියක් හැටියට තමයි ලෝකේ හිටියේ. අපේ සමගිය නිසා තමයි අපි ඒ අභිමානවත් තත්ත්වය අත්කරගත්තේ. එතකොට ඉංග්‍රීසීන් හොයලා බැලුවා මේක. ඉංග්‍රීසීන් බැලුවා අපේ රටේ තියෙන මිනිස්සුන්ගේ දුර්වලකම් මොකක්ද කියලා. බලපුවාම තියෙනවා මේ බලයට කෑදරයි. අද වගේම තමයි ඒක. බලය ලබා ගන්න හරිම කෑදර පිරිසක් හිටියේ. එතකොට ඒ කාලේ අධිකාරම්වරු ඒ වගේම රජතුමත් හිටියේ තමන්ගේ අධිකාරම්වරුන් සමග හිත් දමනාපේ.
ඉතින් ඉංග්‍රීසියෙන් මොකද කරේ රජතුමාට සුරාව දුන්නා, මත්පැන් දුන්නා බොන්න. ඒතර රජතුමා මත්පැන් බීලා ඉන්න වෙලාවල් වල රජතුමා ළඟට ඉංග්‍රීසි දූතයෙක් ඇවිල්ලා හිටියා. එයාට කියනවා අපි ජෝන් ඩොවිලි කියලා. එතකොට මේ ජෝන් ඩොවිලි රජතුමා ගාවට ඇවිල්ලා රජතුමාට බොන්න දීලා රජතුමාගේ හොඳම යාළුවා වගේ ඉඳිමින් රාජ සභාව අවුල් කරා සම්පූර්ණයෙන්. ඊට පස්සේ අධිකාරම්වරු රජතුමා පිළිබඳව හිත බෙදුවා. ඇහැලේපොළ අධිකාරන්ට උවමනා වුණා රජ වෙන්න. පිළිමතරව්‍ය අධිකාරන්ට උවමනා වුණා රජ වෙන්න. මොල්ලිපඩ අධිකාරන්ටත් උවමනා වුණා රජ වෙන්න. එහෙම රජ වෙන්න බෑනේ හැමෝටම එක්කෙනාටයි පුළුවන් රජ වෙන්න. ඉතින් මේ අසමගිය නිසා එකිනෙකාට රජ වීමට තිබුණු ආසාව නිසා බල තරගය නිසා 1815 දී අපේ රට වෙනම ජාතියක් ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපේ රට අල්ලගන්නවා. මේ අල්ල ගැනීමත් එක්ක අන්න අපිට තිබුණු දේශපාලන නිදහස නැතුව ගියා. අපිට තිබුණු ආර්ථික නිදහස නැතුව ගියා. අපිට තිබුණු සමාජ නිදහස, අපිට තිබුණු ආගමික නිදහස, සංස්කෘතික නිදහස නැති වුණා. මේ විදිහට සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික නිදහස නැතුව ගිහිල්ලා වෙනම පිටරට දේශයකින් අපේ රට පාලනය කරන්න පටන් ගත්තා. අපිට ඉන්න උනේ ඔවුන් කියන විදිහට. මිනිස්සු හරියට වර්ධනය කරා. ඉතින් මේකෙන් නිදහස ලබා ගැනීම සඳහා ස්වාධීන වීම සඳහා 1818 1848 අපි නිදහස් සටන් දෙකක් ක්‍රියාත්මක කළා.